සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. අද ඔයාලට පෙන්වන්නේ මේ කහ වගාව හදලා තියෙන විදිය. අපි බලමු මුලින් මේ කහ වගාව සිටවලා තියෙන ආකාරය. ඔයාලට පේනවා ඇති දැන් මේ කුඹුරක මේ හදලා තියෙන දැන් මේක පාත්ති දාලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම මේ කුඹුර හාලා තියෙනවා. හාලා ඉවරලා තමයි මේකේ මේ කහ හිටවලා තියෙන්නේ. ඒකල මේකට අපි පොහොර දාලා තියෙනවා, පිදුරු දාලා තියෙනවා. ඒ වගේම මේ දහයිය දාලා තියෙනවා. බලන්න ඉතාමත් හොඳට මේ බොහොම සාර්ථකව හැදිලා තියෙනවා. දැන් මේ කාලේ වැඩි කවුරු කහ හිටවන්නේ. එතකොට මේ දැන් කහ ඇත්තටම මීලයි. දැන් කහ කුඩු කිලෝ රුපියල් 2000කට වඩා වෙනවා. දැන් කහ හදනවා නම් හොඳ ආදායමක් ගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ මේක මේ ලෙඩ රෝග බොහොම අඩුයි. මේ ඊටමත් මේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මේ වගාව මේ හැදිලා තියෙන විදිය. බලන්න ඉතා විශාල ප්‍රමාණයක් කහ හිටවලා තියෙනවා. මේක මං කහ වගාව සම්බන්ධව මුල සිට ඔයාලට මම වීඩියෝ එකක් ගේනවා. මම මේකේ දැන් මේ පෙන්වන්නේ කහ වගාව අපි සාර්ථකව මේක හදලා තියෙන විදිය. බලන්න දික් අතට පාති දාලා තියෙන. ඒ වගේම වතුර පල්ලෙහාට බහගෙන යන්න හදලා තියෙන්නේ. එතකොට මේ කුඹුරු යායක් තියෙන්නේ. කුඹුරු යායේ උඩ මේක තමයි මේකට අරන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් පල්ලෙහා ඒවා බැලුව ගොඩාක් වතුර තියෙනවා. එතකොට මේක උඩම ලියද්ද මේකේ කහ දාලා තියෙනවා. ඉතින් බොහොම සාර්ථකව කහ පැලවෙලා තියෙනවා. අපි මේ පැත්තට බලාගෙන යමු. ඉතින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා නම් අනිවාර්යෙන් මේ කහ වගාව, ඉඟුරු වගාව ඇත්තටම ඉතින් කරනවා නම් අනිවාර්යෙන්ම මේ විදිහට ගොඩක් කරන්න ඕන. නැත්නම් ඇත්තටම ප්‍රතිලාභයක් ගන්න, ඒ කියන්නේ හරියට ආදායමක් ගන්න අමාරුයි. ඉතින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන් මේ විදිහට මේ හරියට දැනගෙන කහ වගා කරනවා නම්. ඉතින් මම ඔයාලට නැවත වීඩියෝ එකක් මේක මුලින් ඉඳන්ම ගේනවා. කහ කොහොමද මේ මුලින් ඉඳන්ම කොහොමද කහ බීජ හදාගන්නේ, එතනින් පස්සේ කහ කොහොමද කුඩා කාලේ ඉඳන් ඒවට පොහොර යොදන්නේ, ඒ වගේම ඒ කහාල කුණු වෙනවට අපි මොනවද ප්‍රතිකර්ම කරන්න ඕනේ, මේ හැම දෙයක්ම ඔයාලට මම කියලා දෙනවා. ඉතින් කහ මේ කාලේ වෙනකොට රුපියල් 2000කට වඩා ගණන් ගිහිල්ලා තියෙනවා. මේ ඔයාලා දන්නවා මේ ඒ කියන්නේ පහුගිය කාලේ කහ මිල ගොඩක් අඩු වුණා. මොකද කහ හැමෝම වගා ගන්න පටන් ගත්තා ඉතින්. නමුත් දැන් ආයේ වගා කරන එක අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කහ දැන් හොඳටම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මම වීඩියෝ එක මීට වඩා මම අරන් යන්නේ නැහැ. ඉතින් සියලුම දෙනාට සුබම සුද දවසක්.